ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel එක අරගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ ඉතින් ඔයාලා YouTube channel එකක් කරගෙන යනවා නම් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලා දන්නවද YouTube channel එක ඔයාලා දාන වීඩියෝ එකට දාන thumbnail එකක් හදන්න ඕනේ. ඉතින් අන්නේ thumbnail හදන ලේසි ක්‍රමයක් ගැන තමයි ඉතින් අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ. හරි ඉතින් දැන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් ඉතින් ඔයාලා තාම අපේ YouTube channel subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all press කරලා තියාගෙන ඒ වගේම ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් දැන් ඔයාලගේ phone එකෙන් හරි computer එකෙන් හරි Google Chrome web browser එක open කරගන්න. හරි ඉතින් Google Chrome web browser එක open කරගත්ත පස්සේ මෙතන search bar එකේ search කරගන්න ඕන Canva කියලා. ඉතින් Canva එකේ search කරගත්ත පස්සේ Canva එකේ මෙතන website එක බලා ගන්න ඕන. ඉතින් මෙතෙන්ට එන්න ඕන link එක මම පළල description එකේ දාලා තියන්නම්. හරි ඉතින් ඔයාලා link එකෙන් හරි Google එකෙන් හරි ආවට පස්සේ මේ වගේ Canva එකේ website එකට අපි මෙහෙම join වෙනවා. ඉතින් මෙතන මේකේ Canva එකේ ඔයා email එකක් දීලා account එකක් create කරගෙන නැත්නම් ඔයාලගේ email එකකුයි password එකකුයි දීලා මෙතන Canva එකේ account එකක් create කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් YouTube thumbnail කියලා එකක් තියෙනවා. ඉතින් මේක උඩ එක සැරයක් click කරන්න. ඉතින් ඒ උඩ එක සැරයක් click කරාට පස්සේ මෙතන thumbnail එක එක්ක මෙහා පැත්තේ template කියලා එකක් මේ අපිට suggest කරනවා. ඉතින් මෙතනින් ඔයාලට මේ දැන් ඔයාලගේ YouTube thumbnail එක හදන්න ඕන මෙතන template තියෙන. ඉතින් අපිට දැන් මේ template use කරලා තමයි thumbnail හදන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට මෙතනින් ඔයාලට මේ හදන්න ඕන විදිහේ thumbnail එක select කරගන්න. හරි ඉතින් දැන් මම ඔයාලට උදාහරණයක් පෙන්නන්න මම මෙන්න මේ thumbnail එක select කරගත්තා. හරි ඉතින් මම දැන් මෙතන background photo එක උඩ එක සැරයක් select කරලා මගේ keyboard එකේ delete button එක press කරලා background එකේ තියෙන photo එක delete කරගන්න. හරි ඉතින් මම දැන් මේ thumbnail එකේ background එකට දාන photo එකක් දැන් මේ Google එකේ තව tab එකක් open කරලා මම දැන් මේ photo එක Google එකේ download කරගන්නවා. හරි ඉතින් ඔන්න දැන් මට මෙන්න මේ photo එක හොඳයි කියලා හිතුණා. ඉතින් මම මේ photo එක download කරගන්නවා. හරි ඉතින් ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ ඉතින් ඔයාලා ආයෙම Canva එකට ගිහිල්ලා ආයෙ මෙතන අප්ලෝඩ් ඉමේජ් කියලා දානි. ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න ඕන. හරි ඉතින් ඉමේජ් එක අප්ලෝඩ් කරගත්තට පස්සේ මේ ඒ ඉමේජ් එක drag and drop කරගන්න ඕන. මේ අපේ Canva අපි දැන් හදන්න යන මේ thumbnail එකට මෙහෙම කරලා මේ resize කරගන්න ඕන දැන් මේක. ඊට පස්සේ mouse එකේ right click එක click කරලා මෙතන layer කියන එකේ මෙතන මේ send to back කියන කොට එක සැරයක් click කරන්න ඕනේ. ඉතින් තාදයක් මතක් කරන්න මේක මේ හැම thumbnail එකකම එකම විදිහට නෙමෙයි. ඉතින් මම තෝරගත්ත thumbnail එකේ මේ විදිහට තියෙන. ඉතින් ඔයාලා තෝරගත්ත thumbnail එකේ තියෙන විදිහට පොඩ්ඩක් ඒක හොයලා බලලා ඉතින් thumbnail එක create කරගන්න. ඉතින් ඊට පස්සේ මම Google එකේ තවත් tab එකක් open කරගෙන මෙතන search කරගන්නවා single font generator කියලා. ඊට පස්සේ ඉතින් ඔයාලා thumbnail එකට දාන්න ඕන වචන ටික ඉතින් ඔයාලා Google එකේ ගිහිල්ලා මේ හෙලකුරු website එක open කරලා ඉතින් ඒක ඔයාලා keyboard එකෙන් type කරන්න පුළුවන්. ඉතින් නැත්තම් මගේ ලේසියට මම WhatsApp එකේ මගේ WhatsApp account එක මගේ link device කරලා මගේ PC එකට ඉතින් මම WhatsApp එකේ message එකක් විදියට දාලා මේ එහෙම තමයි ඉතින් මම දැන් single font එක generate කරන්නේ. නැත්තම් අර හෙලකුරු එකේ වදයක් හන්දා. ඉතින් මම දැන් ඒක copy කරන් ගන්න මේ website එකට ඇවිල්ලා දැන් මෙතන paste කරනවා මම ඒක. ඉතින් මෙතන paste කරාට පස්සේ මෙතන දැන් මේ මට කැමති font එකම ඕන මම select කරගත්තා. ඉතින් මට මේ font එක හොඳයි කියලා හිතුණා මම මේ font එක select කරගත්තා. ඉතින් මම මෙතනින් style එකක් select කරගන්නවා. ඉතින් මොන මේ මෙතනින් හොඳ style එකක් ගත්තලු මම මෙන්න මේ style එක තෝරගත්තා. ඉතින් මෙතනින් දැන් මගේ font එකට කැමති color දෙකකුත් දෙනවා. ඉතින් මම මෙතනට රතුයි කහයි දුන්නා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන generate කියන උඩ එක click කරලා මෙතන pencil mark කියන ඉතින් මෙතන පල්ලෙහා download කියන ඒ download කියන උඩ එක click කරලා download කරගන්න පුළුවන්. ඉතින් මෙතන ආයි Canva එකට ඇවිල්ලා මෙතන upload image කියලා දෙන. ඉතින් මේක දැන් අපි අර create කරගත්ත මේ font එක මෙතනින් open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ මේ දැන් මේ font එක දැන් මෙතන drag and drop කරගන්න. හරි ඉතින් මම දැන් ඒක drag and drop කරගත්තා. ඉතින් දැන් මම මේක දැන් ආයි මම මේක පේලි 3කට වගේ දාන්න හැදුවා. ඉතින් මම මේ වගේ කෑල්ල පොඩියට මේක කළා මේ වගේ කෑල්ල ඕන දැන් මම උඩට ගත්ත එක resize කරගෙන පොඩ්ඩක්
හරිද දැන් ඔන්න මම ඒක උඩින්ම තියාගත්තා. ඉතින් මේ විදිහට ඔයාලගේ thumbnail එක දෙන්න ඕන සිංහල වචනයි ඉංග්‍රීසි වචනයි ෆොන්ට් ටිකයි. ඉතින් මේ විදිහට ඔයාලා පිළිවෙලකට තියාගන්න. ඉතින් ඔන්න දැන් මම ඔය සේරම ටික පිළිවෙලකට තියාගත්තා. හරිද දැන් ඔන්න මම මෙතන අප්ලෝඩ් ෆයිල් එකට ගිහලා දැන් මම YouTube thumbnail ටිකක් මේකට අප්ලෝඩ් කරගන්නවා. හරිද ඉතින් ඔන්න මම දැන් මේක සිලෙක්ට් කරලා ඕපන් දුන්නා. ඉතින් ඔන්න මම එහෙම මේ thumbnail තුනක් ඕපන් මේකට ඕපන් කරගත්තා. ඉතින් ඕපන් කරලා දැන් ඉතින් මම ඒක thumbnail එක සිලෙක්ට් කරගෙන ඉතින් මම දැන් මේක රීසෙට් කරලා දැන් ඉතින් මේ thumbnail එක මට කැමති තැනක මේක තියා ගන්නවා. හරිද ඉතින් මම මේක පොඩ්ඩක් size එකෙන් පොඩ්ඩක් පොඩි කරගෙන මෙන්න මේ උඩ හරියට විතර ගේන මේක. හරිද ඉතින් මම දැන් thumbnail එක සිලෙක්ට් කරගත්තා. හරිද ඉතින් ඔන්න මම මේ thumbnail එකත් අර අපි කලින් සිලෙක්ට් කරු thumbnail එකේ ගානටම මම මේ size එකටම resize කරගෙන ඒකත් පොඩ්ඩක් මේ වගේ පල්ලෙහා හරියෙන් පොඩ්ඩක් තියන. හරිද ඉතින් ඔන්න මම මේ විදිහට මගේ අනිත් thumbnail එක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඒක සිලෙක්ට් කරගෙන දැන් ඉතින් අර කලින් thumbnail එකේ ගානට දැන් ඔන්න මම මේක resize කරගත්තා. ඉතින් ඔන්න මම ඒකත් resize කරගෙන ඉතින් ඔන්න දැන් මම ඒකත් තියාගත්තා. මේ ෆොටෝ දෙක මැද්දෙන් වගේ ඔන්න මම දැන් ඒ දෙකත් තියාගත්තා. ඉතින් ඔන්න දැන් මට ඕන දැන් මම මේ පස්සේ සිලෙක්ට් කරපු thumbnail එක දැන් අර මම කලින් සිලෙක්ට් කරපු thumbnail දෙකට පොඩ්ඩක් යටට ආවම මට මේක මේ පෙනුම පොඩ්ඩක් ලස්සනයි කියලා හිතුණා. එහෙනම් දැන් ඔන්න මම මේකට right click කරලා මෙතන layer කියන එකට ගිහිල්ලා මෙතන send to black කියන එකට දෙන්න ඕන. හරිද ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අපි පස්සේ සිලෙක්ට් කරපු thumbnail එක දැන් ඉතින් අපි කලින් add කරගත්ත thumbnail දෙකේ යටට ගියා. හරිද ඉතින් ඔන්න ඊට පස්සේ දැන් ඉතින් මට අපි add කරගත්ත thumbnail තුන පොඩ්ඩක් ලොකු වැඩි කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න දැන් මම thumbnail තුනත් පොඩි කරගෙන පොඩ්ඩක් හිටියේ පොඩ්ඩක් ආයෙ resize කරගත්තා. හරිද ඉතින් ඔන්න දැන් නම් thumbnail එක හදලා ඉවරයි. ඉතින් දැන් මේක ඉතින් අපේ gallery එකේම save කරගන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් දැන් මම මේ thumbnail එක හදින්න ඉතින් දැන් මම අර අතනදී select කරගත්ත මේ template එකත් එක්ක තමයි ඉතින් ඔයාලත් select කරගන්න මේ template එක අනුව ඉතින් එක මේ thumbnail වල තියෙන template වෙනස්. ඉතින් ඔයාලත් ඒ විදිහට කැමති template එක select කරගෙන ඉතින් ලස්සන thumbnail එක මේ වගේ හදන්න. ඉතින් හදන්න බැරිනොත් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. මම තා වීඩියෝ එක අරන් එන්නා වෙන Photoshop එකෙන් හරි Pixel Lab එකෙන් හරි හදන විදිය අනිවාර්යෙන්. ඉතින් උන් දැන් මම මේක share කෙනෙකුට click කරලා ඉතින් දැන් මම මේක gallery එකට download කරගත්තා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ YouTube thumbnail එක පල්ලෙන් download වෙනවා. හරිද ඉතින් දැන් මගේ YouTube thumbnail එක download වුණා gallery එකටම.